අයි ෂැඩෝ පැලට් එකකින් මගේ. ඒකට තියෙන ප්‍රශ්නයක් තමයි අයි ලයිනර් එක හරියට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. අද මම ඒකත් කියලා දෙනවා මේ වීඩියෝ එකේ. හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරන් තමයි ආවේ. අද මම මගේ වීඩියෝ එකෙන් සිම්පල් මේකප් එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ගොඩක් අය අහනවා ඔෆිස් එකට එන්න කලින් මම දාන මේකප් එකට ගොඩක් ටයිම් එක වේස්ට් වෙනවද කියලා. නෑ. ඉතින් ඒ විදියට මේකප් එකක් ටයිම් එක වෙස්ට් වෙන්නේ නැතුව සිම්පල් මේකප් එකක් දාන විදිය තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඊට කලින් දෙයක් කරන්න තියෙනවා. මොකක්ද ඒ? තවම අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේමයි අද මගේ මේකප් එකේ අඩුපාඩුවක් තියෙනම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකකින් කියන්න. ඔයාලා මට වඩා වෙනස් විදියට මේකප් කරනවා නම් ඒ විදිය ලස්සනයි නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකකින් කියන්න ඕන. ඉතින් එහෙනම් බලමු මුලින්ම මගේ මේකප් එකට යූස් කරන ප්‍රොඩක්ට් ටික මොනවද කියලා. හරි. එහෙනම් ඔන්න ඔය බඩු ටිකත් එක්ක අපි ලස්සන මේකප් එකක් දාමු. මුලින්ම මම කරන්නේ සීරම් එකක් මුලින්ම මගේ මූණට ඇප්ලයි කරගන්න එක. මේක ඔයාලගේ මූණට හරියන සීරම් එක යූස් කරන්න අනිවාර්යෙන්ම. සීරම් එක යූස් කරනකොට මූණේ හොඳින් මූණට ඇප්ලයි කරගන්න ඕන. මොකද ගොඩක් අය මූණ චුට්ටක් ගාලා නෝමලි මේකප් එක දාන්න හදනවා. නෑ, ටයිම් එක චුට්ටි වෙලාවක් අරගෙන ඔයාලා මේකප් එකට කලින් සීරම් එක හොඳට මූණේ ඇප්ලයි කරන්න ඕන. අනිවාර්යෙන් මේකප් එක දානකොට ඔයාලගේ නෙට් එකේ අනිවාර්යෙන්ම ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම වගේ ඊට සීරම් එක ඊට පස්සේ අපි ක්‍රීම් එකක් යූස් කරන එක හොඳින් මූණට වගේම නෙට් එකටත් යූස් කරන්න. ඊට පස්සේ මම යූස් කරන්නේ BB+ එක. ඔයාලට ඒකත් ෆේස් එකට හරියන විදියට අරගෙන යූස් කරන්න පුළුවන්. මේ විදියට අපි ෂූට් මේකප් එකක් දාන්න නිසා නෝමලි එළියට යන්න නැත්නම් ඔෆිස් එකට යන්න දාන මේකප් එක නිසා ගොඩක් හෙවි මේකප් එකකට යන්නේ නැහැ. මේකත් හොඳට මූණේ කරගන්න. අනිවාර්යෙන් ඇස් යට හොඳට මේ අපි ගාන ක්‍රීම් එක BB+ එක වෙන්න පුළුවන්. ඔයාලා නැත්තම් පෑන්කේක් එක හරි ස්ටික් එකක් හරි මොන හරි යූස් කරනවා නම් ඒ මොන වුණත් හොඳට ඇහැ යට ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඇහැ යට හොඳට මේ විදිහට දාන්න. ඊට පස්සේ අපි කරන්නේ ඔයාලට මේ වගේ බ්‍රෂකින් හොඳට මූණ බ්‍රෂ් කරගන්න පුළුවන්. අර ඔයිලි ගතිය ගොඩක් තියෙනවනේ අපි ක්‍රීම් එකක් හරි BB+ එකක් හරි මේව කරාම. ඊට පස්සේ අපි
අයි ෂැඩෝ පැලට් එක මේ මගේ ගාව තියෙන අයි ෂැඩෝ පැලට් එක ඔයාලට ඒ දවසේ අඳින්න ඩ්‍රෙස් එකට ඕන විදියට කලර්ස් මැච් කරලා දාන්න පුළුවන්. නැත්නම් ඔයා normally මැට් කලර් එකක් යොදා ගන්නත් පුළුවන්. ඔයා ආස විදියට ඒක මූණට අයි එකට ඩ්‍රෙස් එකට ගැලපෙන විදියට ඒක ඇප්ලයි කරගන්න පුළුවන්. අයි ෂැඩෝ එක නම් ඔයාලා ආස විදියට කරගන්න පුළුවන්. ඒ වගේම සිම්පල් විදියට ඉක්මනින් ඒක කරගන්න පුළුවන් වුණාට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අයි ලයිනර් එක හරියට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. අද මම ඒකත් කියලා දෙනවා මේ වීඩියෝ එකේ. අපි මුලින්ම අයි ලයිනර් එක මේ විදියට ගාලා පස්සේ අන්න ඒ විදිහට අයිලයිනර් එක මේ විදිහට ඇඳගත්තා පස්සේ අපිට මස්කාරා එකක් යූස් කරගන්න පුළුවන්. මස්කාරා එකත් ලස්සනට මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මේ විදිහට හැරකට ලස්සනට ගන්න ඕන. ඔයාලා කැමති නැත්නම් මේ විදිහට ඔයාලට අයිලයිනර් එක විතරක් ඇඳලා මේකප් එක දාන්න පුළුවන්. අයිබ්‍රෝස් මම ගොඩක් කලර් කරන්නේ නැහැ. අයිබ්‍රෝස් ටික නිකන් මේ විදිහට. හරි. ඔන්න ඉතින් මේ ටික ෆිනිෂ් කරගෙන ඉවරයි. අපි ලිප් දෙකට යමු. අනිවාර්යෙන් ලිප් බාම් එකක් යූස් කරනවා නම් හොඳයි. ඔයාලා ලිප්ස්ටික් යූස් කරන්න කලින් මම මේ විදිහට ස්පර්ශ ගන්න එකේ ලිප් බාම් එක මේ විදිහට ලිප් බාම් එකක් යූස් කරනවා. ඊට පස්සේ අපි ලිප් ලයිනර් එක අඳගමු. ඔයාලා කැමති නම් මේ වගේ කලර් එකක් යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා ඩාර්ක් කලර් එකකට රෙඩ් කලර් එකකට අන කලර් එකකට ඔයාගේ ෆේස් දෙක එනකොට අනිවාර්යෙන් ලිප් පෙන්සිල් එකක් තියාගන්න ලිප්ස්ටික් එක ඇප්ලයි කරනකොට. මොකද නැත්නම් අපි ලිප්ස්ටික් එක නිකම් මේ විදිහට ගන්නකොට මේ ලිප් දෙකේ හැඩේ එන්නේ නැහැ. හරි. ගොඩක් දුරට දැන් මගේ මේකප් එක ෆිනිෂ්. අපි පුළුවන් නම් මේ ෂයිනි ගතියක් එන්න මේ විදිහට ඔන්න ඉතින් අද මගේ මේකප් එක මේ විදිහට තමයි උනේ. ඔයාලට පුළුවන් ලස්සන කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස් අපිට කියන්න. ඔයාලට පුළුවන් ලස්සන ගෑල් ළමයි විදියට මේ වගේ චූටි මේකප් එකක් දාගෙන එළියට යන්න. ඔෆිස් එකට යද්දිත් මේ වගේ චූටි මේකප් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමදාමත් වගේ කියන වගේම
ඔයාලට පුළුවන් අප YouTube channel එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න. මම ලස්සන දේවල් ඔයාලට අරගෙන එන්න. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න ඕන. හැමෝටම බුදු සරණයි.